අයිබෝන් පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද තමයි ඔයාලගේ YouTube channel එක Top Maths for Life තුලින් අද අයවසරේ පොඩ්ඩොන්ගේ පාඩමක් වන ඝන වස්තු පාඩමේ අභ්‍යාසය තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඝන වස්තු වල අභ්‍යාස කීපයක් මේ වලට කරලා තියෙනවා. අද තමයි පළවෙනි එක කරන්නේ 17 අභ්‍යාසය. හරි අපි බලමු පුතේ අභ්‍යාසයෙන් ගණන් ටික තියෙන්නේ කොහොමද කියලා. මම දැක්ක විදිහට තියෙන එක ගානක් පමණයි තියෙන්නේ. තාම පහසුයි. ඉතා සරල ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට මේක මෙච්චර ගැටලුකාරී වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක අහන්නේ පහක් දැක්වෙන එක් ඝන වස්තුව වල දාර ශීර්ෂ සහ පෘෂ්ඨ ගණන ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න. right ඝන වස්තු ටිකක් දීලා තියෙනවා මෙන්න මේ වගේ. මම ඔයාලට අවශ්‍ය කරලා තියෙන නිසා ගැටලුවක් නැහැ. මේකේ මුලින්ම තියෙන්නේ ගණකයක්. ඒකේම රූපේ දීලා තියෙන ගණකයක්. මම රූප ටික දැන් නෑ බෝඩ් එකේ ඉන්නම තියෙන නිසා. එතකොට ඒ රූපේ තියෙන ගණකය අපෙන් අහන්නේ ගණකයේ මුහුණක් ගණන, වක්‍ර පෘෂ්ඨ කොටස් ගණන, සරල දාර ගණන, වක්‍ර දාර ගණන, ශීර්ෂ ගණන. මේ ප්‍රශ්න ටික අපි උත්තර සපයන්න ඕනේ. හරි. එතකොට පුතේ ගණකයක්. බලමු ගණකයක්. හරි මම මෙන්න ගණකයක් අරන් ආවා. right මේ දෙන ගණකයක්. හරි දැන් මෙන්න මේ ගණකේ අපෙන් අහන මුහුණක් ගන්න. right දැන් අපි දන්න කාරණයක් ගණකේනේ ධාතු ගැටයක් කියලා අපි කියනවා. හරි මේ තියෙන මුහුණක් තියෙනවා හරියටම 1 2 3 4 5යි මේ පැත්ත 1යි 6ක් තියෙනවා. මුහුණක් 6යි. මුහුණ පෘෂ්ඨ කියලා කියනවානේ. පෘෂ්ඨ 6ක් තියෙනවා. right ඊළඟට වක්‍ර පෘෂ්ඨ කොටස් ගන්න. මේකේ වක්‍ර පෘෂ්ඨ තියෙනවද? නෑනේ. වක්‍ර කියන්නේ ඇලවෙලා තියෙනවා. එහෙනම් පෘෂ්ඨ මොකුත් නෑ. අපි ගන්න. සරල දාර ගන්න. දාර කියන්නේ මෙතෙන් දාර. හරි. මේ පැත්තෙම දාර 4ක් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ දාර 4යි. ඒතොර 4 4 8යි. මෙතන මේ පැත්තේ එතන 1 2 3 4යි දාර 4යි ඔක්කොම දාර 12යි. එහෙනම් සරල දාර තියෙනවා පුතේ 12. වක්‍ර දාර තියෙනවද? නෑනේ. වක්‍ර දාර නෑ. එහෙනම් ඊට ශීර්ෂ කියන්නේ මුළු. මේකෙන් ශීර්ෂ මෙතන ශීර්ෂ 4ක් තියෙනවා. යට ශීර්ෂ 4ක් තියෙනවා. ඔක්කොම ශීර්ෂ ගන්න 8යි. ශීර්ෂ 8යි. හරි. මුහුණක් 6යි. දාර 12යි. ශීර්ෂ 8යි. වක්‍ර පෘෂ්ඨ සහ වක්‍ර දාර ගණකේ නැත. හරි. ඊළඟට B. B ගෙන් අපිට පෙන්වන්න කරන්නේ ඝන කාභයක්. හරි. මේ තියෙන ඝන කාභය. හරි. එතකොට මේ ඝන කාභයේ අර වගේම තමයි මුලින්ම අහන්නේ පෘෂ්ඨ නැත්නම් මුහුණක් ගන්න. ඝන කාභයේ තියෙන්නේ මුහුණ 6ක් නේ. 1 2 3 4 මේ දෙපැත්ත දෙකයි. ළඟින් ඇඟිලි දෙකයි ළඟින් දෙපැත්ත මුහුණ දෙකයි. ඔක්කොම මුහුණක් 6යි. එහෙනම් මුහුණක් 6ක් තියෙනවා ඝන කාභයේ. වක්‍ර පෘෂ්ඨ කොටස් කිසිවක් ඝන කාභයේ නැත. දාර ගණනත් ඒකේ සරල දාර තියෙන්නේ ඔක්කොම ගණකේ වගේම තමයි දාර 12ක් තියෙන්නේ. වක්‍ර දාර කිසිවක් ගණකාවේ නැත. නම් පැත්තේ හරි ශීර්ෂ තියෙන්නේ මේ පැත්තේ ශීර්ෂ 4යි මේ පැත්තේ ශීර්ෂ 4යි ඔක්කොම ශීර්ෂ 8යි. ගණකේ වගේම තමයි ගණකාවේ මේ වෙන්නේ. හරි. අපි ඊළඟට බලමු ඊළඟට තියෙන්නේ සිලින්ඩරයක්. හරි. බලමු සිලින්ඩරේ කොහොමද එන්නේ කියලා. ඔව්. මේ තියෙන්නේ පුතේ සිලින්ඩරයක්. පේනවනේ? හරි. එතකොට මෙන්න මේ සිලින්ඩරේ අපෙන් අහනවා මුහුණක් ගන්න. හරි. මේ තියෙන්නේ මේ දෙපැත්තේ මේ ඇඟිලි දෙකෙන් ලයින් දෙපැත්තේ තියෙන වෘත්තාකාර මුහුණක්. මේ වෘත්තාකාර මුහුණක් දෙකයි. මේ තියෙන වක්‍ර පෘෂ්ඨයක්. නම් ඔක්කොම මුහුණක් 3ක් තියෙනවා. ඔක්කොම මුහුණක් 3යි. ඊළඟට වක්‍ර පෘෂ්ඨ කීයක් තියෙනවද කියලා අහනවා. වක්‍ර පෘෂ්ඨ මේ මම අල්ලන් ඉන්නේ. වක්‍ර පෘෂ්ඨයකින්. වක්‍ර පෘෂ්ඨ එකක් තියෙනවා.
සරල ධාර නම් මේක කිසිවක් ඇත්තේ නැත. සරල ධාර නැත. වක්‍ර ධාර. මෙතන එක ධාරයක් තියෙනවා, මේවත් එක ධාරයක් තියෙනවා. වක්‍ර ධාර දෙකක් තියෙනවා. ශීර්ෂ සිලින්ඩරේ නැත. ශීර්ෂ කිසිවක්. හරි. ඊළඟ ඝන වස්තුව. ඊළඟ ඝන වස්තුව තියෙන්නේ සිලින්ඩරයක්ම තමයි. ඒක ටිකක් සීගේ පෙන්නපු සිලින්ඩරයට වැඩිය ටිකක් දිගයි. දිග වුණත් ඒකත් සිලින්ඩරයක්ම තමයි. එහෙනම් ඒ සිලින්ඩරයට ලියවෙන්නේ මේ විස්තර ටිකම තමයි. 3යි 1යි වෙනස් වෙන්නේ නැහැ සිලින්ඩරේ නේද? හරි. ශීර්ෂ මොකුත් නැහැ. මේ විදිහට ශීර්ෂ ලියනවා. හරි. ඊළඟට E තියෙන්නේ ගෝලයක්. මෙතන ගෝලයක්. හරි. දැන් මෙන්න මේ ගෝලේ වෙන අහනවා මුහුණත් එකක් තියෙනවා. මුහුණත් එකයිනේ තියෙන ගෝලේ නේද පුතේ? මේ පෘෂ්ඨ එකයි. ඊළඟට වක්‍ර පෘෂ්ඨ කොටස්. මේ තියෙන මුහුණත වක්‍ර පෘෂ්ඨයක් තමයි නේ? වක්‍ර පෘෂ්ඨ කොටස් එකයි. සරල ධාර නැත. වක්‍ර ධාරත් මොකුත් නෑ. ධාර නෑ. ශීර්ෂත් මොකුත් නෑ. හරි. එහෙනම් වගුව ඔන්න ඒ විදිහට සම්පූර්ණ වෙනවා. අපිට දීලා තියෙන්නේ ABCD කියලා ඝන වස්තු 5ක් විතරයි. එහෙනම් ඝන වස්තු 5ම අපි සම්පූර්ණ කරලා ඉවරයි. හරි. එතකොට 17 එක අභ්‍යාසයේ වගේ සරල අභ්‍යාසයක් තියෙන්නේ. ඉතරයි පුතේ කරන්න තියෙන්නේ. එහෙනම් අභ්‍යාසය නිමාවටපත් වෙනවා. අපි බලමු 17 අභ්‍යාසයෙන්. එහෙනම් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන් පුතේ.